Hey guys! උංග කාලෙකට පස්සේ මම අද vlog එකක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම මේ දවස් ටිකේ මම ගොඩක් busy වෙලා හිටියේ. දැන් නම් චුට්ටක් විතර මම මේ busy life එකෙන් මිදිලා සතියන්තේ පොඩ්ඩක් rest එකේ ඉන්නවා. ඉතින් ළමයි මේ ගමන නම් මං ගිහිල්ලා දැන් ගොඩාක් කාලෙ. ඔයාලා මගේ TikToks බලනවා නම් Instagram බලනවා නම් ඔයාලා දකින්න ඇති මම මේ Harry Potter Studio බලන්න ගිහිල්ලා ගොඩක් කල් දැන්. මං හිතන්නේ මාස දෙකකටත් වැඩි. ඉතින් මේක පරණ vlog එකක්. හැබැයි මට මේක edit කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් edit කරලා විතරක් මදිනේ මම voice කරන්නත් ඕන නිසා මට මේක upload කරන්න බැරි වුණා. ඉතින් මං අද මේ අපි Harry Potter Studio බලන්න ගිය vlog එක තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලා දැක්කා මම උදේම කියන්නේ මම වැඩට ගිහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා නිදාගත්තෙත් නැහැ. මම ගියා නිදාගන්න තියෙන වෙලාවක් දාලා මට ඇඳුමක් ගන්න. ඉතින් තැනකට යනවා නම් අපි ඒකට ගැලපෙන්න අඳින්න ඕනනේ. ඉතින් Harry Potter Studio බලන්න යන්න අඳින්න තරම් හොඳ ඇඳුමක් මං ගාව තිබුණේ නැහැ. ඉතින් මම උදේම ගියා ස්මාක් එකට ඇඳුමක් ගන්න. ඉතින් ඔයාලා දැක්කනේ මං ගත්ත outfit එක මං දැන් ඇඳගෙන ඉන්නේ. තාම ඔයාලා හරියට දකින්නේ නැතුව ඇති. ඉතින් අයියාගේ යාළුවෙකුයි තමයි අද යන්නේ මාත් එක්ක. ඉතින් අපි මේ යන ගමන් පැයකට විතර පස්සේ පැයකමාරක් විතර ගියාට පස්සේ තමයි අපිට highway එකකින් එළියට යන්න පුළුවන් උනේ. ඉතින් එතනින් ගියාට පස්සේ අපි මුලින්ම ගියේ family mart එකකට මොන හරි බොන්න. ඉතින් මම ගත්තේ ice coffee රත එකක්. ඉතින් ඒකත් බොන ගමන් අපි මේ Harry Potter Studio එක ගාවට යනවා. ඔයාලට පේනවනේ මමත් එකපාරට දැක්ක ගමන් පුදුම වුණා මෙතනද කියලා. හැබැයි මෙහෙම පෙවුනට ඒක ඇතුළේ කියන්න බෑ මට ඒ තරම් මාරම විදිහට අපිව ඇට්‍රැක්ට් කරගන්නවා මාරම ලස්සනයි. ඉතින් අපිට පාකින් ගැන අපි දන්නේ නැති නිසා මොකද මේ ටෝකියෝනේ අපි ස්ටුඩියෝ එකේ පාක් කරන්න නැතුව වෙන තැනකට ඇවිල්ලා පාක් කරා. එතන ඉඳන් පයින් යන්න තමයි අපි හැදුවේ. හැබැයි අපි ආපහු ගියා මොකද ස්ටුඩියෝ එක ඇතුළේ පාකින් තියෙනවා කියලා අයියා කොහොම හරි දැනගෙන අපි ආපහු ඇවිල්ලා කාර් අරගෙන ගියා. ඉතින් අපිට තමයි හොඳම වැඩේ වුණේ. එතන අතට පාක් කරලා ආවනම් කියලා හිතුණා. මොකද මෙතන පැයකට හරියට මතක නැහැ. කොහොම හරි ලොකු ගාණක් අපිට දෙන්න උනා මෙතන පාකින් කරා කියලා. It's okay. So ඉතින් මේ අපි ඇතුළට යන ගමන් 駐車場空いてますか？はい。駐車場。ハリポタツアー。そうです。リザーブ。はい。オッケー。はい。ඉතින් එතනින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් දෙනවා. මම හිතන්නේ මේකේ මැප් එක වෙන්නේ නැති. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් අපේ කාර් එකත් පාක් කරා.何やらんねんね。ඉතින් මේ ඉන්නේ මගේ අයියා. බලන්න එයාගේ ලස්සන යාළුවා අලුත් ඇඳුමක් ඇඳලා. අද ඉතින් ඉතින් අපි මේ පයින් යනවා ඇතුළට. ඉතින් අපි බලමු ටෝකියෝ ස්ටුඩියෝ එක මොන වගේද කියලා.
ඔයාගේ මගේ YouTube family එකට කියන්න ඔයා තාමත් available ද ඉතින් ඇතුළට යනකොට පාකින් එකකින් එළියට ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට යන්න තියෙන්නේ ටිකට්ස් ගන්න. ඉතින් මෙතනත් මාරම ලස්සනයි කොළ පාටට ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මෙතන ඔයාලා දැකලා ඇති හැරි පොටර් ස්ටුඩියෝ කියලා ගහලා තියෙනවා. මෙතනින් ටිකට්ස් අරගෙන තමයි අපි ඇතුළට යන්න ඕනේ. මම හිතන්නේ එක්කෙනෙක්ට ටිකට් එක සෙන් 6ක් හරි 7ක් හරි මට හරියට මතක නැහැ. ඉතින් මෙන්න මේ වගේ ලොකර්ස් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට අපේ බෑග්ස් වගේ දේවල් දාන්න පුළුවන්. ඔක්කොම හැරි පොටර් වයිබ් එකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මාරම ඇට්‍රැක්ටිව්. So අපි ටිකට් උත් අරගෙන දැන් ඇතුළට යනවා. ඉතින් ළමයි ඇතුළට ගියාට පස්සේ මේ වගේ අපිට හැරි පොටර් වයිබ් එකට ගැලපෙන බඩු වර්ග ගන්න පුළුවන් සල්ලි දීලා. ඉතින් මේ වගේ අර තියෙන හැමදේම මැජික් ජස්ටි ඒ කබායක් ඒ වගේ හැමදේම අපිට ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට හම්බෙන්නේ මෙන්න මේ තැන තමයි. අපි තාම ඇතුළට ගියේ නැහැ මේ එළියේ. ඉතින් ඔයාලට පේනවනේ කොච්චර ෂෝක්ද කියලා. Garlic review. මේ බලන්න අපිට පුළුවන් ඕනම් මේවා සලිවලට දීලා ගන්න. ඉතින් ගොඩක් අය මේවා අරගෙන තිබ්බා. හැබැයි ඇතුළට ගියාට පස්සේ අපිටත් හිතුණා අපරාධි ගන්න තිබ්බි කියලා. ඒ අර හැරි පොටර් වයිබ් එකට ගැලපෙන්න හැමෝම ඇඳගෙන හිටියා. මට හිතුණා මම ඇඳුමක් ගත්තේ නැත්තම් අපරාධි කියලා. ඉතින් අපිට යාළුවෙක් හම්බුණා. මෙයා බලන්න කොහෙද මන් දන්නේ අස්සක තිබිලා අන්කොමන් වගේ දෙයක් අරන් දුන්නා හොයලා. හැමෝම ගන්න අර ඔය උඩ පේන්න තියෙන ටිකනේ. ඉතින් මම ගත්තේ මෙන්න මේක. මේක අර හැරි පොටර් එකේ අර මේ කැප් හැට් එක මේ අර ඔයාලා දන්නවා ඒක බලලා තියෙනවනේ. දන්නවනේ නේද? so ඉතින් අන්න ඒක. ඉතින් ඒක හරිම කියුට් අනේ. ඒක මං මාර ආසයි. ඉතින් අපි ඒක තමයි ගත්තේ. lemon puff. スリランカですね。そうです。そうそうそう。どこから？そう。あっちなんですけど、でもこれ買いますか？これかな？මේ ගමු. ගමු.あ、これかな。買います。ちょっと待ってね。バイバイ。またね。ありがとうございます。මේක නම් මරු ළමයි වට පිස්ස ඇදලා තියෙනවා. අපි දැන් එකක් ගන්න යන්නේ. අපි දැන් යන්නේ. අපේ අයියා මට ආදරෙයි බලන්න මට අරන් දෙනවා. කොච්චර ආදරයක්ද මම එහෙම මේ දැකලම නැහැ. ඉතින් ළමයි අපේ ස්ටුඩියෝ එකට ඇවිත් තියෙන්නේ වහන්න ඔන්න මෙන්න තිබිලා. මොකද ඇතුළට ගියාම මේ පැය 2ක් හරි 3ක් හරි පැය 4ක්ද මන්ද ළමයි ගොඩාක් වෙලා මේ ඇවිදින්න තියෙනවා. හරියට බලනවා නම්. මං හිතන්නේ අපිත් ඇතුළට ගිහිල්ලා පැය 4කටත් වඩා හිටියා. ඉතින් ඒ හින්දා ඔයාලා යනවා නම් කලින් යන්න. හැබැයි අපි ගිය වෙලාවත් එච්චරම අවුලක් නැහැ. ගොඩාක් ක්‍රූ එකක් හිටියෙත් නැහැ. so it's okay අපිට කොහොම හරි අතුරට යන්න පුළුවන් වුණානේ. ඉතින් අතුරට ගියාට පස්සේ මෙන්න මේ වගේ තැනකට අපිට යන්න තියෙනවා. ඉතින් කලින් ගිය group එක යනකම්ද කොහෙද අපිට මෙතන චුට්ට වෙලාවක් ඉන්න වුණා.
මෙතන ඉතින් මේ වගේ තැනක් තමයි තියෙන්නේ. මම මොනවත් ලොකුවටම නැහැ. හැබැයි අර වගේ වටේට ෆොටෝස් ටිකක් ගහලා තියෙනවා. ඉතින් මෙතනින් ඇතුළට ගියාට පස්සේ අපිට වීඩියෝස් ගන්න බෑ. මොකද ඒක මෙතෙන්ට එන කට්ටියට විතරක් බලා ගන්න තියෙන දෙයක්. ඉතින් ඒක අනිවාර්යෙන් බලන්න. ඒක මාරම ඇට්‍රැක්ටිව් ළමයි. මම ඒ ගැන විස්තර මෙතන කියන්නේ නැහැ. ඒක ෂොක්. ඒක හරි කියන්නේ මෙතනට ගියාට පස්සේ අපිට අමුතු අත්දැකීම් ගොඩාක් ලබා ගන්න පුළුවන්. ඉතින් එතනින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ පොඩි ෆිල්ම් එකක් වගේ පෙන්නනවා. ඉතින් කියන්නේ හැරි පොටර් දන්නේ නැති කට්ටියට වගේ පොඩි ඉන්ට්‍රොඩියුසින් එකක් වගේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට මේ දොර ඇරුණට පස්සේ ඇතුළට යන්න පුළුවන්. ඉතින් බලන්න හැමදේම හැරි පොටර් වයිබ් එකට හදලා තියෙන විදිහ ඇත්තටම බොරු කියලා හිතා ගන්නම බෑ. ඇත්තටම අපි ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙනවා වගේ නිකන්. තම මේ ඇතුලට ආව විතරයි. ඉතින් එතනත් පොඩි ඉන්ට්‍රොඩියුසින් එකක් වගේ දීලා අපිට ඇතුලට යන්න කියනවා. ඉතින් ඇතුලට යනකොට මේ වගේ පොඩි දේවල් තියෙනවා. අරට තේරුම් ගන්න පුළුවන් මොනවද කියලා. ඉතින් එතනින් ඇතුළට ගියාට පස්සේ අපිට ෆොටෝස් ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපිව ඒ ෆොටෝ එකෙන් පෙන්නනවා. අපි ඒ ෆොටෝ කියන්නේ අපි එතන ෆොටෝ එක ගැව්වට පස්සේ ඒ මේ අර වටේට තියෙන ෆොටෝස් වල අපිව පේනවා. මේ බලන්න ළමයි අර පඩිපෙළකුත් තියෙනවා. අර එකක වෙලාවට මාරු වෙන පඩිපෙළක්. ෂෝක් නේද? තාම නෑ. නෑ වෙනවනේ. බලමු කොහෙන්ද එන්නේ කියලා. අර අතන පන්නවා. කොහෙද ඉන්නේ? මේ බලන්න ඉතින් අයියව මෙතන පේනවා. අපි එක තැන් වලට තමයි වැටෙන්නේ. අපි දන්නේ නැහැ අපි මොන වීඩියෝ එකකට වැටෙයිද කියලා. එක තැන් වලට වැටෙනවා. හරිම ෆනි ඉතින්. ඉතින් ෆොටෝස් ගහලා ඉවර වෙලා අපි ඊළඟට යන්නේ තවත් අලුත් අත්දැකීමක් ගන්න. එතන අපිව වීඩියෝ එකකට ගන්නවා. ඔයාලට මම වීඩියෝ එකේ කැලුත් දාන්නම්. හරිම ෆනි ඉතින්. චුට්ටක් බලන්න. ජපාන් ටයිලර් හැරි පොටර් එක රඟපාන දාපයක් ගම්මුද හරිම පීඩා
හරි අයියත් එක්ක ඉන්න. ජපානට ඇවිල්ලා ඇමරිකන් ෆිල්ම් වල ඔන්න බලන්න වීඩියෝ එක. すごい迫力でした。皆さんはたった今映画に出たんですよ。今日から立派な俳優です。どんなシーンに仕上がったか気になるでしょう。僕もです。それでは早速見てみましょう。 Confidence released. I'm a game again. බලන ගමන් කවුදන්න මොනේ කරන්නේ යෝයි චාර්වා දාර අපි නෙමෙයි දිනු. අපි හැරි පොට් එකේ නිවන් බලලා. දළුවේ කරේ රිමෝට් එක රකම්. අපි රාගේ දළුවේ කරේ රිමෝට් එක රකම්. අපි දිනු. යේ අපි දිනු. අපි දිනු. අපි දිනු ගයියේ. හැරි ඉන්නවර. ඔව් හැමෝටම හම්බෙන්නේ අපි හැරි පොට් එකේ රඟපෑවා. ඔව් අපි ජපානට ඇවිල්ලා ඇමරිකන් ෆිල්ම් වල රඟපෑවා. ජපානට ඇවිල්ලා හැරි පොට් එකේ ජපානට ඇවිල්ලා හැරි පොට් එකේ රඟපාන්න ජාතියක් ගම්මුණා. So. Hey. මම මොකද කියලා මම හිතන්නේ. අර නරක කට්ටිය. මේ අර භූත ආරක්ෂකනේ. නැද්ද? නෑ. අන්න අරයා ඉන්නවා. ඩම්බල්ඩෝ නේද? ඩම්බල්ඩෝ මහත්තයා. ඩම්බල්ඩෝ ඉන්නවා එයාගේ කාමරේ. සෝ ඩම්බල්ඩෝ මහත්තයා හම්බෙන්නවා. ඔව්. කවුද? ඩම්බල්ඩෝ මහත්තයා. Oh my god. අත දාලා බලමු. වතුර තියෙනවා. දැන්ටවත් නෑ. හරි ළමයි දැන් අපි යන්නේ මැජික් අරිෂ්ටේ හොයාගෙන. ඉල්ල කොහෙද? කොහෙද? මැජික් කාර්ඩ් ටිකක් කරන්න ආවා. පප්පාගේ මැජික් කාර්ඩ් මරුනේ. පප්පාගේ මැජික් කාර්ඩ් මොනවද මල්ලි අරිෂ්ටි ටික? අරිෂ්ටි ටික මොකක්ද? මැජික් කාර්ඩ් ටික මොනවද? මම බිලියන දුන්නේ අකීෂ මල්ලි කැලේට බිලියන යන්නේ මම යනවා බයි දැන් අපි යන්නේ වනාන්තරයක් ඇතුළට. අන්න ගුරුලා ඉන්නවා
ඉතින් ඔයාලා වනාන්තරය ඇතුළට ආවහම මෙයාව හම්බෙනවා බක්බීක්ව. බක්බීක් ඔයාලට ඇතුළට යන්න පාර කියනවා. නුවරට යන්න කොහෙන්ද? නුවර යන්න කොහෙද? නුවරට නුවරට. නුවරට යන්න කොහෙද නුවරට? කෙලින්මද? හරි 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 කිව්ව හරි නුවරට පාර කිව්වා නේ මම පොඩ ඇවිල්ලා නැහැ Who is it? Hagrid. मैं यार बिया मैंने कार है नहीं අන්න භූත ආරක්ෂකයොත් ඉන්නවා. අපි මේ ඉන්නේ භූත ආරක්ෂක ඉන්න භයානක වනාන්තරය ඇතුලේ. ඉතින් ළමයි වීඩියෝ ක්ලිප්ස් වල තිබුණ නැති වුණාට ගොඩක් දේවල් බලන්න තිබුණා. මේ ඇතුළට ගියපු කළු පාට වනාන්තරය වගේ එක ගොඩාක් දුරයි. මම මේ හැමතැනම වීඩියෝ කරලා නැහැ. අමුතු දේවල් තිබුණා. පොඩ්ඩක් බයක් තිබුණා ඇත්තටම චුට්ට ඇතුළට යනකොට. ඒ වුණාට හරිම නෝද ජනකයි. මමුල් දැල්ලද? අත්දවුරුද්දේ මමුල් දැල්ලා. Kawaii, cute, pretty. So cute, pretty. Tomodachi, friends. ඉතින් මට චයිනීස් යාළුවෙක් හම්බුණා. කොහොමද එයා හරිම ෂෝයි යන්නේ. එයා මාර හොඳයි. එයා ගොඩක් රටවල් වලට ට්‍රැවල් කරනවලු. මේ පාර ඇවිත් තියන්නේ ජපාන් වලට. ඉතින් එයාත් ඇවිල්ලා ඔය හොග්වර්ට්ස් බලන්න. Okay, bye. Hi guys. මේ ඉන්නේ මගේ handsome අයියා. Wow. Wow. දෙන්නේ කාටවත්. ඉතින් මෙතනින් අපිට පුළුවන් ආපහු වතාවක් shopping කරන්න. හොග්වර්ට්ස් හැරි පොටර් vibe එකට ගැලපෙන පොඩි items මෙතනින් අපිට ගන්න පුළුවන්. එතනින් ඇතුළට ගියාට පස්සේ අපිට පුළුවන් හොග්වර්ට්ස් යන train එකට නගින්න. අපි ඒකටත් නැගලා බලමු. How to say? Name. Cindy. Cindy. Sydney. Cindy. Very good friend. So nice and beautiful. Hello. Oh, I will want. Aibowan. Are you better?
මේ Harry තල්ලක එම කරලා දාන්න ඕන. මේ විදේශිකයෙක් දැක්කම උදව් කරන එක ලංකාවේ දිරිකා. ඔබ ලංකාවේ දින්නේ? නෑ ලකිෂෝනේ ලංකාවේ දින්නේ. ලංකාවේ මිනිස්සු කොහෙ ගියත් විදේශිකයෙක් කියන්නේ මිනිස්සෙක් දැක්කම උදව් මොකක්ද කියන්නේ? මම පස්සේ ඉතින් මෙතන තමා අපි අන්තිමටම එන තැන. මීට වඩා බලන්න තැන් තියෙනවා. මොකද අපි ගොඩක් තැන් ස්කිප් කරලා ආවේ. දැනටමත් පැය 4ක් විතර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ තමයි ලාස්ට් ප්ලේස් එක. මෙතන මොන වගේද කියලා ඔයාලා දන්නවා හැරි පොටර් බලලා තියෙනවා නම් මේ තැන. ඉතින් මෙතනත් අපිට ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. Wow. ඒක ෆොටෝ එකෙන් බලන්න. This led me to design the burgundy colored dress she wears throughout most of the third film. Her wedding මෙතනින් පස්සේ අපි අවසානයේ වෙත තමා ළඟා වෙන්නේ. මේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා අපිට බලා ගන්න. කොස්ටියුම්ස් වගේ දේවල්. මම හිතන්නේ මෙතනින් එහාට අපි යනවා ගෙදර. ඉතින් අපිත් එක්ක එනවා අර මට හම්බුණ චයිනීස් යාළුවා. එයාත් එනවා අපිත් එක්ක ඩිනර් එක ගන්න. ඉතින් ඊට පස්සේ අපි යන්නේ ශිබුයා වලට. අපි ශිබුයා ක්‍රොසින් එක බලන්න තමයි යන්නේ. අපි බලමු ශිබුයා කොහොමද කියලා. Gua tangan